ආයුබෝවන් ඒ වගේම සුබ දවසක් වේවා දූල පුතාලා සියලු දෙනාටම. අද මම ඔයාලට කියලා දෙන්නේ මේ වැදගත් මාතෘකාවක් ඒ වගේම ළමයින්ට පටලැවෙන තවත් මාතෘකාවක් වර්ග සංඛ්‍යා එහෙම නැත්නම් සමචතුරස්‍ර සංඛ්‍යා. ඊට මෙන්න මේ සමචතුරස්‍ර සංඛ්‍යා වලට තව නමක් කියනවා පූර්ණ වර්ග සංඛ්‍යා කියලා. ඉතින් ගොඩක් ළමයින්ට මෙන්න මේ සංඛ්‍යා වර්ගය හඳුනා ගන්න අමාරුයි පටලැවෙනවා. ඒතර මේක හරියටම ඔලුවට දාගන්න. එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් නෑ. හරි. අපි බලමු එහෙනම් මොනවද මේ වර්ග පූර්ණ වර්ග සංඛ්‍යා එහෙම නැත්නම් සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ කියලා. ඒතර ළමයි සමචතුරස්‍ර කියන අර නමේම තියෙනෝනේ සමචතුරස්‍රයක් නේ. එහෙනම් සමචතුරස්‍රයක් කියන්නේ සමචතුරස්‍රයක් අඳින්න පුළුවන් ඒවට. ඒතර මේ ක්‍රම දෙකකින් මම කියලා දෙන්නම්. එක ක්‍රමයක් තමයි සමචතුරස්‍රයක් ඇඳලා අපිට පුළුවන් සමචතුරස්‍ර සංඛ්‍යා අඳුන ගන්න. ඒතර සමචතුරස්‍රයක් අඳින්න පොඩි වේවට පුළුවන්. හැබැයි ලොකු එකකට අඳ ගන්න අමාරුයි. ඒතර අපිට දෙවෙනි ක්‍රමයට යන්න පුළුවන්. මම පළවෙනි ක්‍රමය කියලා දෙන්නම්. ඔන්න බලන්න සමචතුරස්‍රයක් අඳින්න පුළුවන්. එක බලන්න ළමයි එකෙන් සමචතුරස්‍රයක් අඳින්න පුළුවන්. මේ තියෙන්නේ පළවන සමචතුරස්‍ර සංඛ්‍යාව. එහෙනම් පළවන සමචතුරස්‍ර සංඛ්‍යාව බෝල 1යි. ඒ කියන්නේ 1. ඊළඟට අපි යන් දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාවට. දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාව. ඒතර ළමයි මතක තියාගන්න සමචතුරස්‍රයක් කියන්නේ දිගයි පළලයි සමානයිනේ. දිගයි පළලයි සමානයි. එහෙනම් මෙහෙට සෙන්ටිමීටර් දෙකක් ගත්තොත් මෙහෙට සෙන්ටිමීටර් දෙකක්. දිග දෙකයි නම් පළල දෙකයි. දිග පැත්තට බෝල දෙකක් ගන්න නම් පළල පැත්තටත් බෝල දෙකක් ගන්න ඕන. දිග පැත්තට බෝල 5යි නම් පළල පැත්තට බෝල 5යි. එහෙනම් අපි මේ දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාව අඳින්නේ මේ පැත්තට 2යි. මේකට කියනවා පේලි. එහෙනම් මේ පැත්තටත් මොකද්ද වෙන්න ඕන? 2යි තීර 2යි පේලි 2යි. එහෙනම් මේ දිග මේ පළල සමාන වෙන්න ඕන කීයද එන්නේ? 4. එහෙනම් ළමයි ඔන්න දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාව එහෙම නැත්නම් දෙවන පූර්ණ වර්ග සංඛ්‍යාව 4. තුන්වෙනි එක නම් 3යි 3යි. හතරවෙනි එක නම් 4යි 4යි. පස්වෙනි එක නම් 5යි 5යි. 10වෙනි එක නම් 10යි 10යි. එහෙනම් දිග පැත්තට බෝල 10යි. පළල පැත්තට බෝල 10යි 10වෙනි එක. ඉතින් 100 වෙනි එක අඳිනු නම් දිග පැත්තට බෝල 100යි පළල පැත්තට බෝල 100යි. කරන්න පුළුවන් නැද්ද? බෑනේ 100ක් අඳින්න ගියොත් පොතත් ඉඩමදි වෙනවනේ. හරි. එහෙනම් අපි තුන්වෙනි එක කියන්නේ මේ පැත්තට 3යි. ඒ වගේම මේ පැත්තට 3ක් එන්න ඕන. ඔන්නෝම තමයි එන්නේ. ඒ කියන්නේ 3යි 6යි 9යි. එහෙනම් ඔය තුන්වෙනි ත්‍රිකෝණ මේ සමචතුරස්‍ර සංඛ්‍යාව 9. ඔය විදිහට හතරවෙනි එක ගන්න පුළුවන්. බෝල 4යි පේලි 4යි තීර 4ක් වෙන විදිහට ඔය 4 අඳින්න ඕන. හරිද? දැන් ඔයාලට පේනවා මෙන්න සමචතුරස්‍රයක් ආවා. මේ පැත්ත දිග බෝල 4යි මේ පැත්ත දිගත් බෝල 4යි. දැන් ඔක්කොම කීයක් එනවද? ගණන් කරලා බලන්න 16යි. හරි මම පස්වෙනි එකත් අඳින්නම් මෙතන. බෝල 5 ගානේ අඳින්න ඕන. මේ පැත්තට 5යි මේ පැත්තට 5ක් වෙන විදිහට අඳින්න. හරි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි ඊට පස්සේ 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි ඔන්න බලන්න මේ පැත්තට 5යි මේ පැත්තට 5යි 5 5 25යි ඔන්න පස්වන සමචතුරස්‍ර සංඛ්‍යාව. ඒතර සමචතුරස්‍ර සංඛ්‍යාවේ අගේ වැඩි වෙනකොට බෝල ගාන වැඩි වෙනවා. අඳින්න අමාරුයිනේ. හරිද? හරි ඔය එක ක්‍රමයක්. අන්න දෙවෙනි ක්‍රමය තමයි ළමයි දෙවනි ක්‍රමේ ඉතා පහසුවෙන් ගන්න පුළුවන් සංඛ්‍යාව වර්ග කළා. ඔන්න බලන්න වර්ග කරනවා කියන්නේ මොකක්ද කියලා. පළවන සමචතුරස්‍ර සංඛ්‍යාව නම් පළවන සංඛ්‍යාව කියන්නේ එකනේ. එක ගුණ කරන්න එම එකෙන්ම. එම සංඛ්‍යාව එක්වරක් එක. ඔන්න බලන්න පළවන සමචතුරස්‍ර සංඛ්‍යාව කියන්නේ එක වැඩි කිරීම එක. එහෙනම් දැන් කීයද එක්වරක් එක? එකයි. ඔන්න පළවන සමචතුරස්‍ර සංඛ්‍යාව. දැන් කියන බලන්න එහෙනම් දෙවනි එක කියන්නේ ළමයි දෙවන සමචතුරස්‍රය කියන්නේ. ඒතර මෙතන කියවෙන සංඛ්‍යාව ගන්න. දෙවනි එක කියන්නේ 2 වැඩි කිරීම 2. 2 වැඩි කිරීම 2. හරිද? මම මේකේ තව පෙළියක් ලියන්නම්. 1 වැඩි කිරීම 1 කියන්නේ එකේ දෙවන බලය කියලා ගන්න පුළුවන්. හරි? එකේ දෙවන බලය. ඉතින් මේක නැති වුණා ප්‍රශ්නයක් නැහැ. එකේ දෙවන බලය කියන්නේ එකම තමයි. වැඩි කිරීම එක එකේ දෙවන බලය කියලා ගන්න පුළුවන්. එකේව දෙකක් නේ. එකේව තුනක් ගුණ කිරීම ආවොත් එකේ තුන්වන බලය.
දැන් මෙතන දෙකේව දෙකක් නේ මේක ලියන්න පුළුවන් දෙකේ දෙවන බලය. මේකට කියනවා දර්ශකාකාරය කියලා. ඉතින් මේක ලියන්නම අවශ්‍ය නැහැ. මම ඔයාලට තව දැනගන්න අවශ්‍ය නිසා තමයි ලිව්වේ. හරිද? දෙකේ දෙවන බලය කියන්නේ දෙක වැඩි කිරීම දෙක කියන්නේ කීයද? 4යි. එහෙනම් අපි තුන්වෙනි එක හොයමු. තුන්වන සමචතුරස්‍ර සංඛ්‍යාව කියන්නේ 3 වැඩි කිරීම 3. 3 වැඩි කිරීම 3. එහෙනම් 3 දෙවන බලය. 3 වර්ගය කියන්නේ 9. ඊළඟට 4 වන සමචතුරස්‍ර සංඛ්‍යාව කියන්නේ 4 වැඩි කිරීම 4 කියන්නේ 4 දෙවන බලය කියලා ලියන්න පුළුවන් දර්ශකාකාරයෙන් 4 වරක් 4 16යි. ඔය විදිහට ළමයි අපි හොයමු 10 වන එක. ඔන්න 10 වන සමචතුරස්‍ර සංඛ්‍යාව. ඒතර මේ විදිහට කරොත් අමාරුයි නේ 10ක් ඇඳලා මෙහෙටත් 10ක් ඇඳලා ගොඩක් අඳින්න. 10 වන එක කියන්නේ 10 වැඩි කිරීම 10න්. 10 වරක් 10. ඉතින් චක්‍රය පුළුවන් වෙන්න ඕන. නැත්තම් වැඩි කරලා ගන්න පුළුවන් 10 වරක් 10 කියන්නේ 100යි. ඔන්න 10 වන සමචතුරස්‍ර සංඛ්‍යාව 100යි. ඉතින් මේ 10 වැඩි කිරීම 10 කියන්නේ 10 දෙවන බලය. එහෙම ගන්නත් පුළුවන්. හරි. 10 දෙවන බලය. 11 වන එක. 11 වන අපි 20 වෙන එක ගමු. 20 වන සමචතුරස්‍ර සංඛ්‍යාව කියන්නේ ළමයි 20 වැඩි කිරීම 20 කියන්නේ 20 දෙවන බලය. 20 දෙවන බලය කියන්නේ 20 වැඩි කිරීම 20 කියන්නේ 400යි වැඩි කරලා බලන්න. හරි නේද? සටහන් කරගන්න. හරි සමචතුරස්‍ර සංඛ්‍යාවල තව ක්‍රමයක් තියෙනවා අර සූත්‍රය පාවිච්චි කරලා. ඒතර මේ පොඩි ළමයින්ට මේ සූත්‍රයෙන් හදන්න අවශ්‍ය නැහැ. පොඩි ළමයි කියන්නේ 6 7 ළමයි ඔය පළවෙනි ක්‍රමයෙන් සහ දෙවෙනි ක්‍රමයෙන් හදන්න. ත්‍රිකෝණ සංඛ්‍යාවලත් එහෙමයි සූත්‍රය පාවිච්චි කරන එක පොඩි ළමන්ට අවශ්‍ය නැහැ. අවශ්‍යම නම් කරන්න. එතකොට එයාලට පළවෙනි ක්‍රමයේ සහ දෙවෙනි ක්‍රමයේ පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න බලන්න මේ තුන්වෙනි ක්‍රමයේ මේකේ සූත්‍රය n වන සමචතුරස්‍ර සංඛ්‍යාව. ඒතර මේ පොදු සූත්‍රයක්. n වල දෙවන බලය. ඔන්න බලන්න මේක තමයි n වන සමචතුරස්‍ර සංඛ්‍යාවේ සූත්‍රය n වන දෙවන බලය. n වල දෙවන බලය. හරි ඉතින් මෙන්න මේ පොදු සූත්‍රය පාවිච්චි කරලා ඕනම සමචතුරස්‍ර සංඛ්‍යාවක් හොයන්න පුළුවන්. අපි බලමු පළවෙනි එක කියන්නේ පළවන සමචතුරස්‍ර සංඛ්‍යාව. පළවෙනි එක කියන්නේ ළමයි n වෙනුවට දාන්න එක. අර ත්‍රිකෝණ සංඛ්‍යාවල ගත්ත සූත්‍රය වගේම තමයි. n වෙනුවට එක දාන්න. එහෙනම් මෙතන n තියෙන තැනට එක දාන්න. මේ n වර්ගනේ තියෙන්නේ. n තියෙන තැනට එක දාන්න. ඒතර එකේ දෙවන බල එකේ වර්ගය. එකේ වර්ගය කියන්නේ ළමයි දන්නවා එක වැඩි කිරීම එක. ඕනම එක ලියන්න එක පේලියකට එක වරක් වැඩි කිරීම එකයි කියන්නේ උත්තරය. එකයි. ඔන්න පළවන සමචතුරස්‍ර සංඛ්‍යාව. ඔය විදිහට දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාව නම් n වෙනුවට දාන්න ඕන 2. නේද? n වෙනුවට 2 දාන්න කියන්නේ දෙකේ දෙවන බලය. දෙකේ දෙවන බලය. දෙකේ දෙවන බලය කියන්නේ කීයද? 2 වැඩි කිරීම 2 කියන්නේ 4යි. n තියෙන තැනට 2 දාන්න දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාව නම්. තුන්වන සමචතුරස්‍ර සංඛ්‍යාව නම් n කියන්නේ 3යි. එහෙනම් n තියෙන තැනට 3 දාන්න 3 දෙවන බලය. මේ n මකල 3 දාන්න. 3 දෙවන බලය කියන්නේ 3 වැඩි කිරීම 3යි කියන්නේ ළමයි කීයද? 9යි. right. එහෙනම් අපි හොයමු පස්වන සමචතුරස්‍ර සංඛ්‍යාව. එහෙනම් n වෙනුවට දාන්න ඕන 5. පස්වෙනි එක නම් n වෙනුවට 5. ඒ කියන්නේ 5 දෙවන බලය 5 වැඩි කිරීම 5 කීයද? 25යි. ඔය විදිහට අපිට ඕනම එකක් හොයන්න පුළුවන්. මම හොයනවා 10 වන සමචතුරස්‍ර සංඛ්‍යාව. ඒ කියන්නේ n වෙනුවට දාන්න ඕන 10. කියන්නේ 10 වර්ගය. n තියෙන තැනට 10 දැම්මම 10 දෙවන බලය 10 වැඩි කිරීම 10 කියන්නේ 100යි. හරිද? ඒ ඔය විදිහට 20 වන එක හොයමු අපි. 25 වෙනි එක හොයමු. 25 වන සමචතුරස්‍ර සංඛ්‍යාව කියන්නේ n වෙනුවට දාන්න 25. ඒ කියන්නේ ළමයි 25 දෙවන බලයේ 25 වැඩි කිරීම 25. 25න් වැඩි කරන්න උත්තරේ එනවා 625. හරි නේද? හරි. එහෙනම් දැන් ළමයින්ට පුළුවන් සමචතුරස්‍ර සංඛ්‍යා හඳුනා ගන්න. ඔය ටික සටහන් කරගන්න. එහෙනම් ළමයි දැන් ඔයාලට ත්‍රිකෝණ සංඛ්‍යා ඒ වගේම සමචතුරස්‍ර සංඛ්‍යා පිළිබඳ තිබ්බ ගැටලුව निराකරණය වෙන්නේ නැති කියලා මම හිතනවා. හරි. එහෙනම් අපි මේ පාඩම මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්.